අයිබෝවන් සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ හිතලාවෙන් හඩ. එහෙමනම් මේ අද වීඩියෝ එක කරන්නේ උතුම් ගෞතම ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුදුන් මල්කඩවල මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ඒ පින්වන්ත භූමියේ සම්බන්ධව මේ දවස්වල විවිධාකාර මත ප්‍රකාශ වෙන මේ සමාජ මාධ්‍යවල ඉතින් මම හිතුවා මේ සම්බන්ධව කතා කරන්න. මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මළුව, දේව මළුව මේ දවස්වල ප්‍රතිසංස්කරණය කරමින් යනවා පොළවට ගල් අල්ලන්න. ටෙරාකොටා කියන ගල් වර්ගය අල්ලන. ඉතින් මේක සම්බන්ධව විවිධාකාර වාද විවාද මත ප්‍රකාශ වෙනවා අපි දකිනවා. ඉතින් අද දවසේදී මම එම ස්ථානයට ගියා. ගිහිල්ලා මේ සම්බන්ධව ඒ විහාරස්ථානයේ ඉන්න අපේ ශ්‍රී මහා බෝධියේ බාරව ඉන්න හාමුදුරන් වහන්සේලා කීපන මම මුණ ගැසුණා. ඒ වගේම අවුරුදු 5න් මහාන වුණු මේ ස්ථානයේ ඉන්න හාමුදුරුවන් වහන්සේ කෙනෙක් එක්ක මම පිළිසඳරක යෙදුණා. උන්වහන්සේ ප්‍රකාශ කළ සිද්ධි තවත් හාමුදුරන් වහන්සේලා කීප දෙනෙක්ගෙම මතය අනුව තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. ශ්‍රී මහා බෝධියට මේ මළුවට ගල් ඇතිරීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඒ හාමුදුරන් වහන්සේලා වගකීමෙන් කියනවා. වගකීමෙන් කියනවා වගේ මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පැය 24ම වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන්ම පැය 24ක සේවයක් කරනවා කියලා ඒ වහන්සේලා ප්‍රකාශ කරා. ඒ වගේම විවිධ විශේෂඥවරු ඉන්දියාවෙන් පවා ඇවිල්ලා මේ සම්බන්ධව සොයා බලනවා. එහෙමනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිම අගතියක් හානියක් වෙන්නේ නැහැ කියලා මේ හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ බාරකාරත්වයේ වගකීමෙන්ම කියනවා. ඒ නිසා එතනද ප්‍රශ්නේ බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ උඩ මළු දෙකකට උඩින් තමයි බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ. ඉතින් මේ මළුව දේව මළුවට අල්ලන ගල් වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඒක වගකීමෙන් කියනවා අය. ඒ වගේම තමයි මම දැකපු සිද්ධි ගණනාවක් තියෙනවා. ඒ තමයි මේ ස්ථානයේ වැඳ පුදා ගන්න වයසක අම්මාවරු පියවරු ආබාධිත පිරිස තාමත් උනන්දුවෙන් මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇවිල්ලා වැඳ පුදා ගන්නවා. දසදහස් ගණනක් එනවා. අන්න ඒ අයට ඉතාමත් වැදගත් වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. මොකද මේ මළුවේ වැලි අතුරලා මේ අය රෝද පුටු යන්න බෑ මේ මළුවේ. එතකොට ඔබ මම මේ පෙන්වන්නේ ඔබ මේ දකින්නේ ඔය බලන්න මේ වයසක අය කී දෙනෙක් කී දහහක් එනවද? ඉතින් මෙන්න මේ අයට විශේෂයෙන්ම මේ අය ප්‍රමුඛ කොටගෙන තමයි අර වාහල් කඩවල් වලින් පඩිපෙල් තමයි බහින්න තිබ්බේ. පඩිපෙල් වෙනුවට මේ රෝද පුටු ඇතුළට අරගෙන ඉන්න පුළුවන් විදිහට තමයි ඒ වාහල් කඩ පළල් කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු ගණනාවක් එක පැත්තක් ගැනම නෙවෙයි සියලු කරුණු ගැන අධීක්ෂණයක් කරලා ඒ විද්වත් කමිටුව එකතු වෙලා ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා කරන වැඩක් මිසක් මේක මේ තනි කෙනෙකුට හිතුමතේට කරන වැඩක් නෙවෙයි. ඒ වගේම දසදහස් ගණනක් ආබාධිත අයට ඉතාම මහඟු සේවයක් තමයි මේ කරන්නේ. ඉතින් බෝධීන් වහන්සේට හානියක් වෙනවා නම් අපි එතන ඉන්නවා. මමත් මේ සම්බන්ධව සොයා බලන්න ගියේ බෝධීන් වහන්සේට මේකෙන් අගතියක් වෙනවද කියලා. ඒ කියන විදිහට බෝධීන් වහන්සේට කිසිම හානියක් අගතියක් වෙන්නේ නැහැ. ඒ වගේම ආබාධිත අයට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. ඒ වගේම සියලු දෙනාටම යහපතක් වෙන විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. එහෙනම් ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිම අගතියක් නැහැ කියලා විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා මිහින්තලාවෙන් හඬා.